තන් ගණනාවකට ආරාධනා කර තිබුණා. මේ මොහොත වන විට ආරාධිත අමුත්තන්ගෙන් කීප පොලක්ම මේ ස්ථානයට සම්ප්‍රාප්තව සිටිනවා. කාල වේලාව අනුව මායිතාමත් ගෞරවයෙන් යුතුව මේ මංගල තිල්පහන් දැල්වීම සිද්ධ කරමින් ප්‍රදර්ශනයේ කටයුතු විවෘත කරන්නට ඉඩම් හිමි වැවිලිකරු ව්‍යාපාරික සත්ගුණවත් හේමචන්ද්‍ර මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ තිල්පහන් දල්වා මේ ආරම්භක තිල්පහන් දල්වා විවෘත කිරීමේ කටයුතු සිද්ධ කරන හැටියට පින්බර සුරතේ මංගල තිල්පහන් දැල්වීම සිද්ධ කෙරෙන මේ මොහොතේදී මේ බුද්ධාගමන ප්‍රීතිය මොහොතේද ගන්වමින් කාමී හැඟි පහමොට කෙරෙන්නට අපේ දයාවර කිවිතුට මෙසේ ආරාධනා කරනවා. සිරිතයි යන්නේ පහන් වම් මගදින මෙතනදි කැරකෙන්නේ ඉනිහෙන් පැතුම් වලට මුවෙන්නේ ආදරණීය දානමි පෙරමුණ අරගන්නේ. ඔව් ඒක නියුරුවේ හරියට පවසන හදවත ඇති වෙන සාදු 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 කියමින් මම වඳිනෙමි අද බුදු සාදු. බැති සඳ දැල්ල පුලස්සන පහන් දැල්ල වගේ වන්න ඔබ කල උපකාරයට මේ ලොව සසරෙහි දිනාගන්ට නාමය මුදලාලි කියන නාමය වැදගත් කරන්ට ව්‍යාපාර කටයුතු සැම දියුණු වේවා රට රකින්ට. පින්වත්නි පින්වතියනි මේ පුංචි ළමයි මේ පොය දිනයට බලන්ට මේ වෙසක් කූඩුවක් නිර්මාණය කෙරුවා. කැරකෙන කූඩුවක්වත් නිර්මාණය කරන්නට හදවත ඇතුලේ තිබුණට මේ අසරණ දරුවන්ගේ ආශාව කොච්චරද කියලා බලන්නකෝ. මේ අසරණ දරුවන් එක එක්කෙනාගෙන් රුපියල් 30 40 50 එකතු කරගෙන මේ කූඩුව නිර්මාණය කරනකොට ඒ යාළුවන් අතරෙම තව දෙන්නේ 3 දෙනෙක් ඉඳගෙන අර මුදල් එකතු කරපුවා. අනේ පින්වතුනි බලන්ට ඒව ටොපි කාලා අර අසරණ හදවත තියෙන පොළුට මේ ලොකු දෙයක් කරන්ට හැකියාවක් නැති වෙනවා. හොඳ යාළුවෝ සමගන් ඉතින් නරකෙන් අයත් නින්නවාලු මුදලාලිලා එක විදියට මාළුත් විකුණුවාලු. මේක පාප කරුණේ තමයි පුතේ නුඹේ තින්න යාළු. හිමින් හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරනවාලු. හෙලි කල අප හෙලදීප දිලෝවග බුදු සමිදේ